හායි අපි අද බලමු කොහොමද අපේ WhatsApp CRM එක අපි වෙබ් එකේ ඉන්ස්ටෝල් කරගන්න කියලා. මුලින්ම Google එක ඕපන් කරගෙන ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන අයිනේ තියෙනවා බටන් තුනක්. එකතු ක්ලික් කරාම ඔයාලට එනවා එක්ස්ටෙන්ෂන් කියලා. ඊට පස්සේ manage extension වලට ගිහලා මෙතන අයිනේ තියෙනවා developer mode කියලා එකක්. ඔයාලා ඒක on කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ ඩොකියුමන්ට් එක ඕපන් කරලා අපේ WhatsApp extension zip file එක drag and drop කරගන්න තියෙන්නේ ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේක load වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් load වෙලා ඉවර වෙයි. ඔයාලගේ connection එක අනුව ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතන QR code එක පෙන්නයි. ඒක ඔයාලගේ WhatsApp එකට ගිහිල්ලා ෆෝන් එකේ linked device වලට ගිහින් QR code එක ස්කෑන් කරලා link කරගන්න පුළුවන්. link වුණාම මෙන්න මේ විදිහට load වෙනවා chats ටික. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන යට තියෙන profile icon එක click කරාම ඔයාලට එනවා email එකයි password එකයි ගහලා log වෙන්න. ඒක ඔයා buy කළාම අපි ඔයාලට දෙනවා ඔයාගේ නම්බරයට ගැලපෙන ඊමේල් එකයි ඔයාලට පාස්වර්ඩ් එකකුයි. ඔයාලට මේක ඩෙමෝ යූස් කරලා බලන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට දවසකට හෝ දවස් 3කට අපි ට්‍රයල් විදියට හදලා දෙනවා ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි. ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ WhatsApp CRM එක. ඊට මේ පැත්තේ තියෙනවා සේරම options ටික. එතකොට CRM එක mass sending, එතකොට schedule list එක, auto reply chat bot එක, ඒ වගේ options සේරම තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒව ගැන මම පැහැදිලි කරන්න යන්නේ. ඔයාලට දෙන්නම් අපි වෙනම වීඩියෝ සෙට් එකක් ඉස්සරහට buy කරන අයට අපි වෙනම වීඩියෝ සෙට් එකක් දෙනවා කොහොමද වැඩ ටික කරගන්න කියලා මේකේ. ඊට පස්සේ මේකේ තියෙන ආක්සේරම කැලෙන්ඩර් schedules options ටික අපිට කැමති විදිහට notes දාගන්න පුළුවන් මේකේ. ඊට පස්සේ තියෙනවා අපේ auto reply service ටික. මේක අතට කරන හැටි වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම් ඔයාලට. ඊට පස්සේ මෙතන තව තියෙනවා sales track කරන option කිහිපයක්. ඒ සේරම ඔයාලට මේ CRM එක use කරන්න පුළුවන් features. ඔයාලට ගන්න කැමති කෙනෙක් ඉන්නවා අපිට මැසේජ් එකක් දාන්න. එතකොට අපි ඔයාලට ඩෙමෝ සෙට් කරලා දෙන්න පුළුවන්. ඔයාලට යූස් කරලා බලලා කැමති අයට ගන්න පුළුවන්.